ජීවිතය ජය ගැනීමට දහසකුත් එකක් සිහින පොදි බැඳගෙන සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට ඒමට වෙරදරන මාහිතවත් මිත්‍රවරුනි. අද දවසේ මං හිතුවා ඔයාගේ ජීවිතය ලස්සන කරන්න පුංචිම පුංචි අදහසක් ඔයාට එකතු කරන්න. ඒක තමයි අවංකකම. මම මේකට ලස්සන කතන්දරයක් ඔයාට කියන්න. මේ කතන්දරේ ඇහුවන් පස්සේ ඔයාට හිතෙයි අවංකකම කියන එක කොච්චර වැදගත්ද කියලා. ඔන්න එක්තරා ආයතනයක් තිබුණා. මේ ආයතනයේ විධායක නිලධාරියෙක් හිටියා. අපි හිතමු ප්‍රධාන විධායක නිලධාරියා කියලා. ඉතින් මේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වයස දැන් අවුරුදු 58ක් 59ක් විතර වෙනවා. එයා හිතුවා මම ඉක්මනට පෙන්ෂන් යන්න ඕනේ. ඒක නිසා අවංක පුජ්‍යලයක් මේ ප්‍රධාන තනතුරට ගේන්න ඕනේ. පිටින් ගන්නවට වැඩිය හොඳයි මගේ ආයතනයේ ඇතුළෙන්ම කවුරු හරි කෙනෙක් තෝරගෙන එයාව මෙතනට ගෙනාවොත් හොඳයි. එහෙම හිතලා එයා පොඩි ක්‍රියාවක් කළා. එක්තරා දවසක හැන්දෑවක හැමෝම සේවකයන්ට එන්න කියලා එයාගේ අදහස් ඉදිරිපත් කරා. මම දැන් වයසයි, රිටයර් වෙන්න ළඟයි. ඒක නිසා මම කල්පනා කරා මේ ආයතනයට පිටින් විධායක නිලධාරියෙක් ගේන්න නැතුව ආයතනයට ලැබි ආයතනයේම ඉන්න අවංක සේවකයෙක් මේ පුටුවට ගේන්න ඕනි කියලා. ඒ නිසා මම පොඩි දෙයක් වාට කරනවා. එහෙම කියලා මේ සේවකයන් හැමෝටම බොන්චි යටේ ගානේ දුන්නා. දීලා කිව්වා මේක ඔබ පෝච්චි එක පැල කරන්න ඕනේ. පැල වුණාන් පස්සේ මෙතනට ගේන්න. ඔයාගේ බොන්චි යටේ කොච්චර හොඳට හැදිලා තියෙනවද, සාර්ථකව හැදිලා තියෙනවද, අන්න එයා තමයි මේ පුටුවට මම ගේන්නේ. බොහොම සරල ක්‍රියාවක්. සේවකයෝ හැමෝම මොකද කරේ? මේ බොන්චි ඇට ටික අරන් ගිහිල්ලා පෝච්චි අරගෙන පොහොර දාලා හදන්න පටන් ගත්තා. දැන් හදලා සතියක් විතර යනකොට ඔන්න කෑම කාමරේ කසුකුසු යනවා. දැන් මං හදපු බොන්චි පැලේ දැන් කොළ දෙකක් ඇවිල්ලා. සමහර අය තියෙනවා දැන් කොළ තුනක් ඇවිල්ලා. මේ විදිහට කතා බහ යනවා. මේ අතරේ එක්තරා තරුණයෙක් ඉන්නවා හරිම කනගාටුයි. ඔහු කනගම මිත්‍රයන්ට කියනවා අනේ මගේ බොන්චි පැලේ නම් තාම එකක්වත් හැදිලා නැහැ. අනිත් අය කියනවා බය වෙන්න එපා වතුර දාන්න, පොහොර දාන්න. මේ තරුණයා ගිහිල්ලා මොකද කරන්නේ? වතුර දානවා, පොහොර දානවා. ඒත් කිසිම විදිහකට පේන්නේ නැහැ ගහ හැදෙන බව. දැන් ඇවිල්ලා මාසයක් විතර ගිහිල්ලා කෑම කාමරේ දවල්ට කෑම කනකොට හැමෝම බොහොම උජාරුවෙන් කතා කරනවා. මොනවද කතා කරන්නේ? මගේ බොන්චි වල දැන් හැදෙනවා. දැන් මල් පූදිගෙන එනවා. දැන් කරල් හැදෙන්නත් ළඟයි. ඒත් ඒ අතරේ අර තරුණයා තාම දුකෙන් ඉන්නවා. මගේ බොන්චි පැලේ තාම හැදෙන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා මාස දෙකමාරක් තුනක් යනකොට අපි දන්නවා මිත්‍රවරුනි මේ බොන්චි පැලේ කරල් හැදෙන්න ඕනේ කාලේ. මෙන්න මේ ප්‍රධාන විධායක නිලධාරියා නැවත කියනවා ඔබට මතකද මන් දුන්න බොන්චි යටේ? ඒ බීජය දැන් පැලවිලා ඇති. මම කැමති හෙට හැන්දෑවේ හැමෝගෙම මේ බොන්චි පැල ටික බලන්න. දැන් මොකද කරන්නේ? මේ ආයතනයේ ඉන්න හැමෝම එක එක වාහන වලින් මේ බොන්චි පැලේ හදපු පෝච්චි ටික ගේනවා. එක්තරා තරුණයෙක් ඉන්නවා බොන්චි යටේ හැදිලා නැහැ. එයා බොහොම දුකෙන් පෝච්චිය ගෙනලා හංගගෙන ඉන්නවා පස්සකට වෙලා. දැන් මේ ප්‍රධාන විධායක නිලධාරියා කියනවා මට පේන විදියට මේ බොන්චි පැල ටික තියන්න. දැන් හැමෝම තියෙනවා අර හැංගිලා හිටපු තරුණයාත් ඇවිල්ලා හිස් පෝච්චිය එතනින් තියෙනවා. දැන් මේ ප්‍රධාන විධායක නිලධාරියා එක එක පුජ්‍යලයා ගාවට ගිහිල්ලා එයාගේ බොන්චි කහ බලලා ප්‍රශංසා කරනවා. බොහොම හොඳයි, ලස්සනට හැදිලා තියෙනවා, කරල් තියෙනවා, මල් තියෙනවා. මේ විදිහට ගිහිල්ලා අන්තිමේට එනවා අර තරුණයා ළඟට. තරුණයා හැංගිලා වගේ ඉන්නවා. ඇයි පුතා ඔයා හැංගිලා ඉන්නේ? අනේ සර් සමාවෙන්න මගේ බොන්චි යටේ පැලුනේ නැහැ. මගේ බොන්චි බීජය පැලුනේ නැහැ. දැන් ඔක්කොම කතා කරලා ඉවර වෙලා මේ CEO එහෙම නැත්නම් ප්‍රධාන විධායක නිලධාරියා එයාගේ කතාව පටන් ගන්නවා. නෝනාවරි මහත්තුනි මම ඔබට කිව්වා මේ ක්‍රියාවේ අරමුණ කවදා හරි දවසක මම මෙතනින් යනකොට මම නොබෝ දිනකින් මෙතනින් යනවා. මට අවශ්‍යයි මේ ආයතනයේ ඉන්න අවංක සේවකයෙක් මෙතන ගෙනල්ලා මේ පුටුවේ ඉඳන්. ඒක තමයි මම ඔබට මේ ක්‍රියාව කරන්න දුන්නේ. මට සතුටුයි ගොඩක් ආගේ බොන්චි ගස් ලස්සනට හැදිලා තියෙනවා. උසට හැදිලා තියෙනවා. කරල් තියෙනවා. මල් තියෙනවා. හරිම සතුටුයි. හැබැයි එක තරුණයෙක්ගේ මේ බොන්චි බීජය පැලවිලා නැහැ. ඇයි ඒ? ඔබ දන්නවද මිත්‍රවරුනි? මම ඔබට දුන්නේ තම්බපු බොන්චි යටයක්. ඒක කවදාවත් හැදෙන්නේ නැහැ. ඕගොල්ලෝ හදලා තියෙන්නේ ඕගොල්ලෝ ගෙනාපු බොන්චි බීජයක්. මන් දුන්න බොන්චි බීජය හදලා තියෙන්නේ මේ තරුණයා විතරයි. ඒක නිසා මේ තරුණයාට මම
ප්‍රධාන විධායක නිලධාරී තනතුර ලබා දෙනවා. හිතවත් මිත්‍රයා, අපේ ජීවිතේ අපි ඉස්සරහට යනකොට අපේ සාර්ථකත්වය පෙන්වන්න බොහෝ අවංක නොවන දේවල් අපි සිදු කරනවා. ඒකෙන් පසුතැවෙන්නේ අපමයි. ඔබට ඔබ අවංක වෙන්න. ඔබ ඔබගේ පවුලට අවංක වෙන්න. ඔබ ඔබගේ ආයතනයට අවංක වෙන්න. ඔබ ඔබගේ සමාජයට, ඔබගේ රටට අවංක වෙන්න. එතකොට ඔයාගේ ජීවිතේ බලාගෙන ඉඳිද්දී සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට යනවා. ඔබට ජයෙන් ජයම වේවා.